आयबोवन जात्‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය ප්‍රවෘත්ති සන්නාමය අද දින රාත්‍රී 8 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි ඔබ මේ එක්වන්නේ මම වසන්ති නානායක්කාර. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. සංඝ පීතෘවරයාණෝ දැයින් නික්ම යති. විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ දෙවන උත්සාහයත් අසාර්ථකයි. දුරෙන් නැස්වීමට ලංවීම සභාපති තීරණය කරයි. දංකොටුව පංචපුද්ගල ඝාතනයේ රහස් එළියට. හෙරොයින් වලට ආදේශකයක් විකුණන ජාවාරමක්. කපිලගේ ප්‍රකාශයට ක්‍රීඩා ඇමතිගෙන් කමිටුවක්. මේක කොහොමවත් කාමරයක් ඇතුලේ කරපු සාකච්ඡාවක් නෙවෙයි. විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ගත් දෙවන උත්සාහයද අසාර්ථක වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙහි වගකීම Taman බාර ගනිමින් දුරෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළා. මේ පිළිබඳ තවත් තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරදී බලාපොරොත්තු වන්න. අපවත් වී වදාළ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානා හිමියන් සිය ශාසනික මෙහෙවර සදහටම නිමා කරමින් අද දැයින් සමුගත්තා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පැවැත්වුණේ අස්කිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී. අස්කිරි මහානා හිමියන් දැයින් සමුගත් අද දිනය රාජ්‍ය ජාතික ශෝක දිනයක් ලෙසද නම් කර තිබුණා. අපවත් වී වදාළ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සේ මහානා හිමියන්ගේ ශ්‍රී දේහය අද දිනේදීත් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ පවර උපාලි සිවර අනුස්මරණ ශාලාවේ. අද දිනේදීත් ප්‍රභූන් ඇතුළු විශාල පිරිසක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පෙරවරුවේ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. උන්වහන්සේ මට දීර්ඝ ලෙස අවවාද අනුශාසනා කළා. විශේෂයෙන්ම රටේ තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන වැඩ කිරීමේ ආකාරය පිළිබඳව උන්වහන්සේට නිවන් සුවපත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද අස්කිරි විහාරයට පැමිණ මහානා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. උන්වහන්සේ අපවත් වීමෙන් මේ සේවය අපිට නැති වෙලා තියෙනවා. ඒ නිසා මුළු රටම මේ පිළිබඳ ශෝක වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මහානා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ අද පෙරවරුවේදී. සුනාමි දවසේ ඉස්සෙල්ල දවසේ නායක හමුදුරු වැඩියන් අධ්‍යක්ෂක මන්දිරේට මම එතකොට හිටියේ බෙන්තර මූදේ නලා හිටියේ. ඉතින් හමුදුරු ආපු හින්දා මම ආපහු ආවා. නැත්තම් එන්නේ හිටියේ ඊළඟ දවස් උදේ. ඒකින්ද මට අමතක වෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මහානා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. මහානා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට අද දිනේ අවස්ථාව හිමි වුණේ දහවල් 12:30 දක්වා පමණයි. ඉන් අනතුරුව මහා සංඝරත්නය දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා සහ සපර මහා දේවාලවල නිලමේවරුන් ශාසන සම්ප්‍රදායට අනුව ආගමික පතාවත් සිදු කිරීමෙන් අනතුරුව අස්කිරි මහානා හිමියන්ගේ ශ්‍රී දේහය රන්සිවි ගෙයෙහි තැන්පත් කරනු ලැබුවා. අපවත් වී වදාළ අස්කිරි පාර්ශවයේ මහානා හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහැර අස්කිරි මහා විහාරස්ථානයේ සිට මහනුවර නගරය ඔස්සේ අස්කිරිය පොලිස් ක්‍රීඩාංගණය වෙත ළඟා වුණා. දේහය එහි තැන්පත් කිරීමෙන් පසු අවමංගල්‍ය උත්සව සභාව ආරම්භ අතර එහිදී ජනාධිපතිවරයා විසින් ශෝක ප්‍රකාශයක්ද සිදු කරනු ලැබුවා. එක්සුන් වහන්සේ නමක් විදියට 80 වසරක පැවිදි චරිතය මහා පරමාදර්ශී චරිතයක් බවට පත් වුණා. උන්වහන්සේගේ අපවත් වීම මුළු මහත් ලක්ෂ ජනතාවටම ඉසිලිය නොහැකි පාඩුවක්.
මුළු මහත් මානව සමාජය වෙනුවෙන් උන්වහන්සේ කරන ලද උතුම් සේවාවේදී ගෞරවනීය සංඝ සමාජය තුල ඊ타මාත්ම කැපී පෙනෙන චරිතයක් බවට උන්වහන්සේ පත් වී තිබුණා. අනතුරුව අපවත් වී වදාළ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමියන්ගේ ශ්‍රී දේහය චිතකය වෙත වැඩම කෙරුණේ ශ්‍රී ලංකා වාසීන්ගේ සෝසුසුම් මැදේ. බෞද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාවාසී ජනතාවටත් අපරිමිත මෙහෙයක් සිදු කළ සංඝ පීතෘවරයාණෙනි, ඔබ වහන්සේට අමා මහ නිවන් සුව. අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන්ගේ අපවත් වීමෙන් පසු නව අස්ගිරි මහානාහිමි ධුරයට තෝරාපත් කර ගැනීම සිදුවන ආකාරය පිළිබඳව අප සොයා බැලුවා. අපවත් වූ මහානායක හිමියන්ගේ සද්දින දානමය පින්කමින් අනතුරුව මහා විහාර සම්ප්‍රදායට අනුව නව අස්ගිරි මහානාහිමියන් තෝරාපත් කර ගනු ඇති. අපවත් වී වදාළ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන්ගේ සද්දින දානමය පින්කම ලබන බදාදාට යෙදී ඇති අතර එම කටයුතු අවසන් වීමෙන් පසුව නව මහානායක හිමියන් තෝරාපත් කර ගැනීමේ කටයුතු සිදු කෙරෙනවා. එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන සහ අතිපූජ්‍ය වෙනරුවේ උපාලි හිමියන් යන හිමිවරුන් දෙනමගෙන් එක් හිමි නමක් විසින් හිටපු අස්ගිරි මහානාහිමියන් අපවත් වූ බවත් එම මහා පදවිය හිස්ව පවතින බවත් අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවට නිල වශයෙන් දැනුම් දෙනු ඇති. එම දැනුවත් කිරීමෙන් පසු සමාජිකයන් 19 දෙනෙකුගෙන් සමන්විත අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව රැස්ව අස්ගිරි පාර්ශවයේ 22 වන මහානායක හිමියන් තෝරාපත් කර ගැනීම සිදු කෙරෙනවා. එහිදී දැනට සිටින කාරක සංඝ සභාවේ සමාජිකයන් 19 දෙනාගේ ඒකමතිකව හෝ බහුතර කැමැත්තට අනුව අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් පත් කර ගැනීම මහ විහාර සම්ප්‍රදායයි. විදුලිය යථා පත් කිරීමට ගත් දෙවන උත්සාහයද අසාර්ථක වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව තවදුරටත් දිවයින ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙහි වගකීම Taman බාර ගනිමින් දුරෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළා. අද පස්වරු 2:30ට පමණ මෙලෙස දිවයින පුරා විදුලිය විසන්ධි වී තිබෙනවා. මේ හේතුවෙන් මහ ජනතාවගේ දෛනික කටයුතු රැසකට බාධා හෙළ වුණා. අමාරුනේ බිස්නස් කරනකොට ඒ සම්බන්ධයෙන් අර ඉන්න කට්ටිය පරිශ්‍රණය කරලා හොඳ විසඳුමක් දුන්නොත් හොඳයි. නැති වැඩන්නේ මේ කීයස වරක් එමයි කපුවේ. මේ අතර මධ්‍යම කඳුකරේ ජලපෝෂක ප්‍රදේශවල පිහිටි කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමල සුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතුද අක්‍රිය වූ බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ තත්ත්වය මත නොරොච්චෝලේ බලාගාරයේද අධීර තුනම ක්‍රියා විරහිත වී තිබෙනවා. විශේෂ අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා සඳහන් කළේ මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. දැනට අදාළ නිලධාරීන් අවශ්‍ය කටයුතු කරලා ඉන්නවා. හෙට උදේ 10ට අපි කැඳවලා තියෙනවා මේ සියලුම නිලධාරීන් නැවතවතාවක් අපිට ඒ වෙනකොට පුළුවන් වෙවි මේ විදලා තීන් සහ ඊට හේතු එක ව්‍යාපෘතින් නැති තත්ත්වය වාර්තා කරන්න. දෙවැනි වර විදුලිය විදලා තීම අදාළව අපි පොරාතලීමේ කමිටු 3ක් පත් කරා. අග්‍රාමාත්‍ය සමාජ කමිටුවක්, මම බාහිර කමිටුවක් විශේෂ කර්මැති මාචාර්ය රුංගස් සතුම්ලත්, අභ්‍යන්තර කමිටුවක් වගේම පළපුරුදු විදුලි ජීවනයේ සමන්විත මේ කමිටු තුනේම වාර්තාව ලැබීමට සීපි තමයි මේ අපි තවත් මේ තත්ත්වයට මුහුණ දුන්නේ. ඒක විශේෂයෙන්ම අපි ඒ කමිටු වලින්ම මේ පිළිබඳව දැඩි සොයාබැලීමක්. විශේෂයෙන්ම අපි වැඩි අවධානය වෙන තත්ත්වයන් වලදී යොමු වෙලා තිබුණේ විශේෂයෙන් තාක්ෂණික හේතු සහ ස්වාභාවික හේතු දෙකේ. ඒකත් අමතරව මේ තුන්වෙනි වතාවට මේ තත්ත්වයට දුන්න නිසා වෙනත් බාහිර හේතු සියල්ලටම ගැඹුරු අධ්‍යයනයකදීලා ඒ වාර්තා ලබාගෙන මේ පිළිබඳව රටට කර්ම ඉදිරිපත් කරලා බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේ මාස 6ක් තුළ හදිසි විදුලිය ඇන හිටින් 3ක් සිදු වූ බවත් ඒ පිළිබඳව තමා දැඩි කනගාටුවටත් ලැජ්ජාවටත් පත්වන බවයි. මෙහි වගකීම තමන් බහර ගනිමින් සැපයුමේ යථා තත්ත්වයට පත් වූ විගස තමා දුරෙන් ඉල්ලා ස්වීමේ ලිපිය අමාත්‍යවරයාට බහර දීමට කටයුතු කරන බවද සභාපතිවරයා අද දෙරණට සඳහන් කළා. මේ අතර විදුලිය බිඳ වැටීමත් සමග කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමටද බාධා හෙළ වී ඇති බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ අඹතලේ සහ කන්දර ජල පවිත්‍රාගාරවල ජල සැපයුමට බාධා හෙළ වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ප්‍රදේශයේදී වෑන් රථයක් තුල තිබී පිලිස්සුණු මල සිරුරු 5ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මාකඳුර ප්‍රදේශයේ පුද්ගලයන් බවයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. The big story. දංකොටුව බුද්ගම්පුල ප්‍රදේශයේ අතුරු මාර්ගයක වෑන් රථයක් තුල තිබී පිලිස්සුණු මල සිරුරු 5ක් පසුගිය සිකුරාදා සොයා ගනු ලැබුවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන දංකොටුව පොලිසිය මගින් සිදු කළ අතර අනතුරුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත එහි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර කෙරුණා. එම මූලික විමර්ශන අනුව සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් මෙම ඝාතන වලට හේතු වී ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ. මේ අතර වෑන් රථය තුල පිරිස්සීමේ ගිය පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. කල්බතු ක්‍රමයට වාහන ලබා දී ගෙවීම් පැහැර හරින විට එම වාහන අත්පත් කරගන්නා කණ්ඩායමක නායකයෙකු වන නේවි කපිල නැමැත්තා සහ ඔහුගේ කණ්ඩායමක් මෙලෙස ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලිසිය සැකපල කර තිබුණා. ඒ අනුව පුලිස්සා දමා තිබූ වෑන් රථයේ තිබී හමු රන්මාලය එය පැදවූ රියදුරු බව කියන කපිල නැමැති පුද්ගලයාගේ බවට ඔහුගේ බිරිඳ විසින් අද හඳුනා ගනු ලැබ තිබෙනවා. නේවි කපිල නැමැත්තාට විරුද්ධව මේ වන විට නඩු 6ක් විභාග වෙමින් පවතින අතර පන්නල පොලිසියට ඔහු සම්බන්ධයෙන් ශ්‍රී දූෂණ දෙකක් පිළිබඳවද පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වනවා. මේ අතර වෑන් රථය පුලුස්සා දැමුණු ස්ථානයට ආසන්නයේ පිහිටි මාකඳුර සතිපොළ තුලදී අදාළ පුද්ගලින් ඝාතනය කළ බවට අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සාක්ෂි ලබා දීමේ හේතුවෙන් අද එම ස්ථානයේ පොලිස් පරීක්ෂණ සිදු කෙරුණා. කෙසේ වෙතත් ඝාතනයේ ලක් වූ අනෙක් පුද්ගලින් හඳුනා ගැනීමේ කටයුතු තව දුරටත් සිදු කෙරෙනවා. The big